හායි ළමයි, ඔයාලට කොහොමද? අද අපි ඩේ අවුට් එකක් යන්න තමයි හදන්නේ. මේ තමයි අවිස්සාවේල් තියෙන ලස්සනම පාක් එක. මේකට කියන්නේ තුම්මාදර පාක් එක කියලා. ඔන්න මන් දැන් ඉස්සරහෙන් යන්න තමයි හදන්නේ. අනේ මන්ද මගේ හිතට මාර සැනසීමක් දැනෙන්නේ මේ පරිසරයත් එක්ක. මාර ලස්සනයි මෙතන. හිතට දැනෙන සතුට ගැන කියාගන්න බෑ. ඔන්න ඉස්සරහාම මම ඔයාලට පෙන්නන්නේ ලස්සන මල් ටිකක් තමයි. මේ මල් වලට කියන නම නම් මම හරියටම දන්නේ නෑ. ඒ වුණාට ඉතින් ඔයාලට පෙන්නන්න ඕනිනේ. ඔන්න ඔය විදිහට තමයි මල් ටික තියෙන්නේ. ඔන්න මම ටිකක් ඉස්සරහෙන් පැන්නා. ඔහොම තමයි අපි ඉස්සරහට යන්න හදන්නේ. ඊට පස්සේ තියෙනවා ඔන්න ඔය වගේ ලස්සනම වතුර තියෙන තැනක්. ඊට පස්සේ ඔන්න ඔය වගේ ගස් ටිකක් තියෙනවා. ඒවත් මාර ලස්සනයි. මල් දැක්කම මාර පිසුව තමයි හැදෙන්නේ. ඔය ඈතින් පේන්නේ හංස බෝට්ටු. ඒකෙත් යන්න ඕනි. ඒකේ යන්න ඕනි. ඉතින් අන්තිමට යන්න තමයි බලාගෙන ඉන්නේ. ගෙදර යන්න චුට්ටක් කලින් ඒකේ යනවා. හංස බෝට්ටු දැක්කමත් හරි ආසයි හිතට. මම මේ විදිහට ඇවිල්ලා නැහැ. ඉස්සෙල්ලාම පළවෙනි තරේට තමයි මම අරත් එක්ක මේ වගේ ආවේ. ඔයාලත් අනිවාර්යෙන් ගිහින් බලන්න ඕනේ මේ වගේ තැනකට. පවුලේ අයත් එක්ක යන්න, නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් එක්ක යන්න මං වගේ. ඊට පස්සේ ලස්සන ගස් ටිකක් ආයි පේනවා. ඒ ගස් ටිකත් මාර ලස්සනයි. ඉක්මනට ළඟට යන්න ඕනි. අනේ මන්ද මාර සතුටක් දැනෙන්නේ. අපි එකම තැන වැඩ කරලා නිවාඩු දවසකටත් මේ වගේ විදියට කොහේ හරි ඩේ අවුට් එකක් යන්න තියෙනවා නම් ගොඩක් සතුටුයි. මේ තියෙන්නේ ඒ පාට ගස් තමයි. මෙතන රතු පාටයි කහ පාටයි ගස් ටික තමයි එකට වවලා තියෙන්නේ. ඒ ගස් මාර ලස්සන එක පොලිමකට වවලා තියෙනවා. ඔයාලට පේනවනේ ඔය ලස්සන කොහොමද කියලා. ගෙදරකම වවලා තිබ්බනම් ගොඩක් ලස්සනට තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට රෝස් පාට මල් జాතියක් තියෙනවා. ඊට පස්සේ ටිකක් ළඟට ගියාම මෙන්න මේ විදියට දාස් පෙතිය වවලා තියෙනවා. ඒ බඩ් දාස් පෙතිය තමයි ඒවා. ඒවා ගොඩාක් මෙතන වවලා තියෙනවා. මේ වීඩියෝ එකට පොඩියට පෙනුනට යායට වගේ පේනවා ලස්සනට එක පොකුරට වවලා. ඔය විදියට ඔන්නෝම මාර ලස්සනයි. මේ තියෙන්නේ සූර්යකාන්ත. මේව බඩ් සූර්යකාන්ත. මේවා ගොඩක් උසයන් පැර නෙමෙයි. මේ තියෙන්නේ මල් මාර ලස්සනයි. මල් දැක්කම මාර පිස්සුවක් තමයි හැදෙන්නේ. ලස්සනයි. ඒ ටිකත් එක යායට අවල තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ චූටි කහ මල් జాතියක්. ඒවයි නම් කියන නම දන්නේ නැහැ. ඒ වුණාට හිරු එළියටත් එක්ක මාර ලස්සනට ඒ ටිකත් පේනවා. හරි ආස හිතෙනවා. මෙන්න මේ විදිහට කහමල් ටික පහු කරගෙන යනකොට මෙන්න මේ විදිහට ලස්සන වතුර තියෙන තැනක් හම්බ වෙනවා. මාර හිතට මාර සතුටක් දැනෙන්නේ. ඒ වතුර ගලාගෙන තාලේ දැක්කම ඔයාලා අනිවාර්යයෙන්ම යන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට අපි බලනවා දැන් කොතනද ලස්සනට ඉඳගෙන කැම ටික ගන්න පුළුවන් කියලා. ඔන්න හොම්මම් පල්ලෙහාට යනවා. ඔයාලට පේනවා ඇති වටපිටාව කොහොමද කියලා. මට හම්බුණා ලස්සන දම් පාට මල් බිමට වැල්ලා තියෙන ගහක් ගාව. මම මේ විදිහට රෙද්දක් කියන් බිමට දාගෙන ගෙනාව පාන් වල ජෑම් ගන්න ගත්තා. ඊට පස්සේ මේ විදිහට කැම ටිකත් හදාගත්තා. ඔයාලට පේනවා ඇති මේ පරිසරයේ තියෙන නිස්කලංකකම කොහොමද කියලා. මෙන්න මේ විදිහට චූටි කෑම වල රහ බලන්න තමයි දැන් මම යන්නේ. ඔන්නෝ මාර ලස්සනයි. හිතට මාර සැනසීමක් තමයි දැනෙන්නේ. මං ඉස්සෙල්ලාම පිපිඤ්ඤ කෑල්ලක් තමයි කන්නේ. මං හරි ආසයි පිපිඤ්ඤ කන්න. ඊට පස්සේ මම මාස්මෙලෝස් එකක් රහ බලනවා. ඔයාලට මම පෙන්වෙන්නේ නැති වුණාට මම මේකේ කෑම ගොඩක් කෑවා. මට ටිකක් හිනත් යනවා. අනන් ගන්න එපා. හරි ආසාවෙන් තමයි මෙතන ඉන්නේ. ඊට පස්සේ අපි මේ යන්නේ අපි පාක් එකේ තියෙන උසම view point එකට. ඒ යන අතරතුර
අපේ යාළුවෝ ටිකක් හම්බුණා. යාළුවා නම් අපිව ගොඩක් ගණන් ගත්තේ නෑ. මං හිතන්නේ මාව අඳුරන්නේ නැතුව ඇති. යාළුවා හොර බලන්නකෝ. හැබැයි චුට්ටක් හැරිලත් බලලා ආයෙ අහක බලාගෙන යනවා. මේ යනවා කිව්වට මේක ටිකක් අමාරුයි. මහන්සි. ඔන්න උඩට උඩ නැගලිවෙල්ල ඔන්න උසම view point එකට ආවා. මෙතන හරිම ලස්සනයි. මම ලස්සනයි කියන වචන ගන්න එච්චර හිතන්න එපා. මොකද මෙතන ලස්සන හින්දම මං එච්චර ලස්සනයි කියලා කියන්නේ. ඔන්න උඩට ආවට පස්සේ පරිසරේ මාර කොල්ටි විදියට තමයි පේන්නේ. ඔන්න අපි උඩටම ආවා. ඔයාලට පේනවා ඇති අර ඈතින් පේන්නේ අපි පාක් එකට ඇතුළු වුණ තැන. අර අතන වතුර ටිකත් ඔයාලට පේනවා ඇති. එතන හංස බෝට්ටුවක් තියෙනවා ඈතට. බලන්න එතන මාර හොළඟක් පදිනවා ඇඟට. ෆොටෝ ටිකක් ගහන්නෙම හරිම ලස්සනයි. අපි එතනින් චුට්ටක් උඩහට ආවම තියෙනවා රෝස් වෙන කියලා තැනක්. එතන රෝස උයන කියලා කිව්වට ගොඩක් රෝස මල් නැහැ. මේ දවස්වල අවුව නිසා රෝස මල් ටිකක් පර වෙලා වගේ තියෙන්නේ. උනාට මම තියෙන රෝස මල් ටිකක් වීඩියෝ කරගත්තා. රෝස මල් කිව්වහම ඉතින් ගොඩක් ආසයිනේ ගොඩක් කට්ටිය. මමත් එහෙම තමයි රෝස මල් වලට පිස්සුවෙන් වගේ ආසයි. අපිට පස්සේ එමින් පල්ලෙහාට බැස්සාම මෙන්න මෙහෙම ලස්සන කොළ පාට පරිසරයක් තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතනට ඇවිල්ලත් අපි ටික වෙලාවක් ඉඳියා. ටික වෙලාවක ගොඩක් ඉඳියා. දැන් අපි ඊළඟට යන්න හදන්නේ හංස බෝට්ටු පදින්න. ඔන්න දැන් හංස බෝට්ටුවටත් නැග්ගා. දැන් හංස බෝට්ටු පදින ගමන් ඉන්නේ. දැන් ඉතින් අපි ගෙදර යන්නත් එපා. දැන් මේක පැදලා අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ඔයාලත් අනිවාර්යෙන් ඇවිල්ලා මේ පරිසරයේ තියෙන සුන්දරත්වය රස විඳින්න. බයි.